දකුණේ කොල්ලට ගහපු හොයන්න උන්ට කියන්නේ රාජාංගනේ උපන්නට අපි ඒ කොල්ලගේ ජාතිය බඩු තමයි. හරි? ඒ හොඳට හොඳයි නරකට නරකයි. යකෝ හොයන්නේ වැඩ කරන්න එපා. නඩුවක් තියෙනවනේ නඩුවක්. අන්නේ නඩුව දාපු හැතිකරේට පින්දී බලලා නැත්තම් උඹලා ඉවරයි. ඊ අපි ඉන්කමක් කරා මිනිසුන්ට උදව් කරා ඒක නිසා මේක දැකලා වාව ගන්න බැරි වුණා. ඒ රෑ ලයිව් එකකින් මම කිව්වා. හරි. යකෝ හොයන්නේ වැඩ හොයන්න නයන්නේ වැඩ කරන්න එපා. හරිද? බලු වැඩ කරන්න එපා. ඒ මිනිස්සු ගාල්ල මාතර හම්බන්තොට විවිධ පළාත්වල මිනිස්සු කලුතර යකෝ මේ රට විපතටපත් වෙලා තියෙන වෙලාවේ මිනිස්සුන්ට ගෑනු ඉන්නවා දරුවෝ ඉන්නවා ඒ සියල්ල පැත්තකින් තියලා ගාලු මාතර මිනිස්සු තමන්ගේ බෝට්ටු ටික අරගෙන කණ්ඩ තියෙන බෝට්ටු අරගෙන කොළඹ මිනිස්සු නුවර මිනිස්සු රත්නපුර බදුල්ල මිනිස්සු විවිධ පළාත්වල ගම් වතුරෙන් අවතැන් වෙලා දුක් විඳින මිනිසුන්ගේ ජීවිත බේරගන්න තමන්ගේ ගෑනු තමන්ගේ දරුවෝ තමන්ගේ දෙමව්පියෝ ගැන හිතන්නේ නැතුව දහස් ගාණක් දුක් විඳින මැරෙන්න අනාදින මිනිසුන්ගේ ජීවිතයක් දෙන්න මනුස්සකම හින්දා එනවා. එහෙම ආපු තරුණ ළමයෙකුට මොකද්ද දේශික පුතෝ ඒ කරේ? තොපි වගේ උන් හදන්නේ වේසියෝ තමයි. හරිද? මේ වගේ බල්ලන්ට ජාතක වෙච්ච බැල්ලියන්ට ජාතක වෙච්ච හරි කාලකන්ණි තමයි මේ රටට සාපේ. හරිද? මම පොලිස්පතිට කියනවා ජනාධිපතිට කියනවා ඒකට රැල්ලක් ඇති වුණා. ඒ රැල්ලට බය නම් අර කාලකන්ණි තොන්නේ දෙන්න මම එහෙම කියනවා. ඊළඟ නඩුවේ හිරේ ගියත් කමන්නේ. මේ වගේ වෙලාවකදී මේ භාෂාව නැත්තම් වැඩකුත් නැහැ. ඒ පොන්න බේසික පුතාලා දෙන්න. නිකන් මිනිස්සු රවට්ටන්න රැල්ලට බයට අද වීඩියෝ වෛරල් වෙනකොට නම් අතනංගොඩ ගත්තේ බල ඔක්කොම ගෙදර ඵලයන්. දැඩි දඬුවම් ලබා දිය යුතුයි. මේ දැනුත් වහිනවා මේ වීඩියෝ එක දානකොට. ඊයේ නුවරට වැස්ස යලි වැස්සක් ඇති වුණොත් යලිත් මෙවැනි ගම් වතුරක් ඇති වුණොත් කවුද එන්නේ? නුවරට, රත්නපුරට, කෑගල්ලට, බදුල්ලට, කොළඹට කවුද එන්නේ වේරගන්නේ? මොකෙක්වත් නැතුව යනවා. ඒක අපේ රටේ මිනිස්සු මට කොළඹට මට නුවරට, රත්නපුරට, බදුල්ලට යන්න බැරි වුණා තාමම දුක් වෙනවා හදවතින්. තාම මම පීඩණයෙන් ඉන්නේ. ඒ මිනිස්සු තමන්ගේ ගෑස් සිලින්ඩරයේ සිට ආල්ටිකේ සිට කන්න තියෙන එක අරගෙන ඇවිල්ලා සමහරට ගෙදර ගියපුවම බඩගින්නේ වැඩකට යන්න ඕනේ. හරි. තමන් ජීවත් වෙන බෝට්ටු අරගෙන ඇවිල්ලා තව මිනිහෙක්ගේ තමන්ගේ පඩිය ගැන හිතන්නේ නැතුව තමන්ගේ බොක්ක ගැන හිතන්නේ නැතුව මේ රටේ අහිංසක මිනිසුන්ගේ ජීවිත ගොඩ ගන්න කැප වෙනවා. මේ නරුමේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නාමල් රාජපක්ෂ උඹට දිලිත් ජයවීර උඹට උඹලට කියන්නේ උඹලගේ කාලකන්ණි 70 බැඳලා දාගන්නලා මේක දේශපාලනය කරන වෙලාවක් නෙමෙයි. මේක මිනිසුන්ගේ ජීවිත ගලව ගන්න තියෙන වෙලාවක්. එක පැත්තකින් අර සෝමේ ඒ මිනිස්සයා ගිහිල්ලා නුවරට ගිහිල්ලා නුවර මිනිසුන්ට උදව් කරන්න හදනවා. ලස්සන බණ්ඩාර අර බණ්ඩාර වේ බණ්ඩාර අමු 70 ඔන්න 70 උන්ට පාට් එක දාන්න. උඹලත් ඒ වගේ වැඩක් කරපල්ලා ප්‍රේමදාසට කියනවා. හරිද? උඹලත් ඒ වගේ වැඩක් කරපල්ලා ප්‍රේමදාසට කියනවා. කම් බොරු සෝබන නවත්තපල්ලා. අපිට යකෝ වැරද්දට මොකක්ද එකයි. ඊට දවස් කීපයකට කලින් මං ජනපති අනුරටත් බැන්නා.
අපි ඡන්දේ දුන්නා කියලා අපි උදව් කරා කියලා අපි මාලිමාවට සපෝට් කරා කියලා අම්මා තාත්තා වුණත් ඒක වැරදි නම් වැරදි. හරි. අන්න ඒක තමයි නියම සිංහල ගතිය. අම්මා තාත්තා වුණත් වැරදි නම් වැරදි. හරි. රටම විරුද්ධ වුණත් ලෝකෙම විරුද්ධ වුණත් වැරදි නම් වැරදි. හරිද? හරි. හරිද? මේ වගේ වෙලාවකදී අකෝ බලු වැඩ කරන්න එපා, ගූ වැඩ කරන්න එපා. ඔය ගහප්පිය උන් දෙන්න පට්ට ගහන්න ඕනේ, පතුරු ගහන්න ඕනේ. හෙලිවෙන් ඇවිද්දවන්න ඕනේ. රෙදි නැතුව. හරි? ජීවිතේට මෙවැනි වැඩක් නොකරන්න. මොන තිරිසන්නුද මම? මුන්ට දැඩි දඬුවම් දෙන්න ඕනේ මේ පාහරින්ට. මුන් සක්කිලි බල්ලෝ. මුන් ජාතක කරලා තියෙන්නේ බල්ලෝ. බැල්ලියෝ. මුන්ට પરම්පරාවට ගෑවිච්ච උන් ඉන්නව නම් කරුණා කරලා මුන්ට දැඩි දඬුවම් දීපල්ලා මේ කාලකන්නිට යලි මෙවැනි වැඩක් නොකරන්න. හරි? මේ රටම සෝකයෙන් දැවෙන මම තවමත් ඉන්න පීඩනේ. ජාති කුල මල ભેදයකින් තොරව රටේ මිනිස්සු ලෝකේ මිනිස්සු ලෝක ආධාරය වෙනවා. හරි? අපිට පේනවා මේ ජනාධිපතිතුමා මාර විදියට මහන්සි වෙනවා. ඒ මිනිස්සුන්ගෙන් වැරදි අඩුපාඩු වෙන්නේ නැති බැලන වැඩක් නෑ. දැන් වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. යලි මෙවැනි විපතක් සිද්ධ නොවෙන්නයි වග බලා ගන්න ඕන. යලි ලංකාවේ මිනිස්සු මෙහෙම අකාලේ මැරෙන්න බෑ. යුද්ධෙකුනුත් මැරුණ අපේ මිනිස්සු. සුනාමියනුත් මැරුණ අපේ මිනිස්සු. දැන් මේ ගම් වතුරේ අපේ මිනිස්සු. පාස්කුවේ මැරුණ අපේ මිනිස්සු. මේ රටේ මිනිස්සු. මේක පුංචි රටක්. 2.25 ලක්ෂයක් මේ රටේ ජනතාව ඉන්නේ. හරි. මේ මැරෙන්නේ අපේ මිනිස්සු. මේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බේර ගන්නවා. කයි ජනාධිපතිතුමාට උනත් මම බැන්නේ. ඒ මිනිස්සුත් එක්ක මගේ පුද්ගලික තරහක් නැහැ. මට මොනවා ගන්නද? මට මොනවා ලැබෙනවද? අහිංසක ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. මම කරුණා කරලා කියනවා අර දකුණේ පොඩි ළමයාට පොඩි කොල්ලට ගහපු පරයට අනිවාර්යෙන් පොලිස්පතිතුමෝ ස්ථානාධිපතිතුමෝ මුන් ගෙනහිල්ලා මුන්ට කණ්ඩ බොණ්ඩ දීලා මුන්ට ආරක්ෂාව දෙන්න බෑ. අපි බලාගෙන ඉන්නේ රටක් බලාගෙන ඉන්නේ. දැඩි දම් හිරේ දාපිය මරණකම් හිරේ දාපිය. හරි. උන් අනිවාර්යයෙන් ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනේ වගේ පරයි. සමස්ත රටකට නින්දා. හරිද? අනිවාර්යයෙන්ම මේ කාලකන්නින්ට දඬුවම් ලැබිය යුතුයි. නැත්තම් මුන්ව දකුණට ගිහිල්ලා දකුණේ අරන් යන්නත් ඕනේ හෙලිවෙන්, එවන්නත් ඕනේ හෙලිවෙන්. හරි? මෙවැනි බලු වැඩ නොකරන්න ඒක හොඳට මතක තියාගන්න.